මහත්තයා මොකක්ද කිව්වේ අර ටෝටරක් කිව්වේ අයිසේ අර ටවුන්නල වාහන කැටනම ඇදගෙන යන්නේෙන ලොකු ලොරි අන්න ඒ වගේ එකක් ගැන මම අහන්නේ නැද්ද මෙහෙ ඒ ආඩම්බරකාර හිත මේ අහිංසක කෙල්ලගාව පැටලෙන්න කලින් අභිෂේක් හිටියේ තමන්ගෙම ජයග්‍රහණවල හිරවුණු ලොකු ලෝකෙක එහෙනම් අපි යමු අද කතාවට ස්ටූඩියෝ එකේ පිත්තේ පුරා තිබුණු සම්මාන දිහා අභිෂේක් බැලුවේ ජයග්‍රාහයේ හිනාවකින් නැෂනල් අවෝඩ් එක ඒක දැන් එයාගේ අතේ දුරින් තියෙන්නේ එත් එක පාටම ෆෝන් එකට ආපු නොටිෆිකේෂන් එකෙන් ඒ හිනාව මැකිලා ගියා රවින් පෝස්ට් එකක් දාලා ගමක කෙල්ලෙක් වැවක් ළඟ ඉන්න හරිම ලස්සන පින්තූරයක් මොකක්ද බම් මේ රවින්ගේ පින්තූරේ ලස්සන අභිෂේක් තමන්ටම කියාගත්තා ඒත් ඒ හිත ඇතුලේ ලොකු බයක් තිබුණා. ඒ වෙලාවෙම අසංක කෝල් කළා. මචං දැක්කද රවින්ගේ වැඩේ? මුළු බුකියම ඒ කෙල්ලගේ පින්තූරේ පස්සේ. උඹේ විලේජ් ලයිෆ් ප්‍රොජෙක්ට් එක අනා ගන්න නම් එපා. ඔයිට වඩා හොඳ එකක් උඹට කරන්න බැරි වෙයි. බැරි වෙයි? ඵලයන් යන්න අසංක. රවින් ගත්තේ නිකන් කෘත්‍රිම ගමක්. මම පෙන්වන්නම් ඇත්තම ගමක ලස්සන. මම හෙටම යනවා ලංකාවේ හද්ද පිටිසර ගමකට. අවෝඩ් එක අරගෙනමයි මම කොළඹට එන්නේ. අභිෂේක් ෆෝන් එක කට් කළා. එයාට ඕනේ ජයග්‍රහණය විතරයි. කොළඹ අහස උසට විහිදුණු තමන්ගේ ස්ටූඩියෝ එකේ ඉඳන් අභිෂේක් බැලුවේ මැප් එක දිහා. පන්විල. ඒක තමයි රවින් කාර්යයටවත් යන්න බැරි වුණු ලංකාවේ අන්තිම කෙළවරේ තියෙන ලස්සනම ගම. අසංක මම ලොකේෂන් එක හොයාගත්තා. ඒ තමයි පන්විල. මම හෙටම යනවා එතනට. රවීනුගේ පින්තූර ගැන ලොකුවට කියෙව්වට මම පන්විලින් අරන් එනවා ඇත්තටම ලස්සන කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් විදිහේ නියම ෆොටෝස් ටිකක්. මේ අවර්ඩ් එක මගේ. අභිෂේක් ෆෝන් එකෙන් කිව්වේ මාරම ලොකුකමකින්. මචං පන්විල කියන්නේ හද්ද පිටිසර. උඹට එහෙ දවස් 3-4ක්වත් ඉන්න වෙයි. මිනිස්සුත් එක්කත් ලේසි වෙන එකක් නෑ. අසංක අනතුරු ඇඟෙව්වා. මිනිස්සු මට උන්ගෙන් වැඩක් නෑ. මට ඕනේ පින්තූර ටික විතරයි. සල්ලි ටිකක් දුන්නම ඕන එකෙක් මම කියන විදියට ෆොටෝස් වලට ඉඳී. අභිෂේක් උපහාසයෙන් hina වෙලා කෝල් එක කට් කළා. පහුවදා පාන්දරම අභිෂේක් කොළඹින් පිටත් වුණා. පැය ගාණක් අධිවේගී මාර්ගයේ ඇවිත් එතනින් පටු පාරවල් දිගේ වංගු ගනිමින් එයාගේ කාර් එක ඉදිරියටම ගියා. පැය 12ක විතර වෙහෙස කර ගමනකින් පස්සේ පන්විල ගමට ඇතුළු වෙද්දිම වැස්ස කඩා හැලුණා. පාරක් කියලා දෙයක් පේන්නේ නැහැ. මුළු පළාතම මඩ ගොඩක්. එකපාරටම වාහනේ පස්සේ රෝදේ ජක් ගාලා මඩවලක එරුණා. අභිෂේක් ඇක්සලේටරය පෑගුවත් උනේ රෝදේ මඩේ තවත් එරෙනක විතරයි. ෂිට් මෝඩ මිනිස්සු පාරක් හදාගන්න බැරි හැටි. අභිෂේක් වාහනයෙන් බැහැලා කෑ ගැහුවා. එයා මඩ දිහා බැලුවේ හරිම අප්පිරියාවෙන්. ඔහු වටපිට බැලුවේ කවු හරි ළඟපාතේ ඉන්නවද කියලා බලන්න. අම්බලම ගාව මල් නෙලමින් හිටපු සඳූ දෙසට ඔහු පියවර තැබුවේ ඉතාමත් රළු විදිහට. ඕයි මේ අහනවා තමුසලාගේ මේ මලයිලව් ගමේ පාරවල් මීට වඩා හොඳට තියාගන්න බැයිද? කෝ ළඟපාත මගේ කාර් එක ඇදලා ගොඩට ගන්න ටෝ ට්‍රක් එකක්වත් හොයාගන්න බැරි වෙයිද? සඳූ පුදුමයෙන් ඇස් ලොකු කරගෙන ඔහු දිහා බැලුවා. මහත්තයා මොකක්ද කිව්වේ? අර ටෝ ට්‍රක් කිව්වේ? අයිසේ අර ටවුන් වල වාහන කැඩුනම ඇදගෙන යන්න එන ලොකු ලොරි. අන්න ඒ වගේ එකක් ගැන මම අහන්නේ. නැද්ද මෙහෙ? අනේ නෑ මහත්තයා මෙහෙ කොහෙන්ද ඕවා? හැබැයි අපේ අයියාගේ ට්‍රැක්ටරේ නම් තියෙනවා. මහත්තයාට ඕන නම් මං අයියට කතා කරන්නම්. ට්‍රැක්ටරයක්? කවුද ඔය ට්‍රැක්ටර වලින් මේ වගේ වාහන ගොඩට ගන්නේ? තමුසෙට පිස්සුද? මගේ වාහනේ හීරුණොත් තමුසෙට පුළුවන් දේවට ගෙවන්න. අභිෂේක්ගේ රළු බව ඉතිරියේ ඇය නිහඬ වුණා. ඇය මීට පෙර මෙවැනි රළු මිනිහෙක් දැකලා තිබුණේ නැහැ. ෂිට් මම ලොකේෂන් එක බුක් කරගෙන ආවේ. ඒත් වාහනේ නැතුව දැන් එතනට යන්නේ කොහොමද? සිග්නලුත් නෑ මේ මලේ ඉලව්වේ. ඔහු සඳූ දෙසට හැරුණේ නියෝග කරන ස්වරූපයෙන්. ඕයි කෙල්ලේ. දැන් ඉතින් කියනවා මට නවතින්න තැනක්. මට මගේ බඩු ටිකත් එක්ක අද රෑ ඉන්න තැනක් ඕනේ. මෙහෙ හොඳ තැන් නැද්ද? ළඟපාත නම් එහෙම හොඳ තැන් නෑ මහත්තයා. ටවුන් එකටම යන්න ඕනේ.
ඒත් මේ වැස්සේ ඒ වෙලාවෙම ඇතින් ටැක්ටරයක් එන හඬක් ඇහුණා. ඒ සඳුගේ අයියා පවන්. ඔහු අභිෂේක් දිහා බැලුවේ සැකෙන් වගේ. සඳු කවුද මේ මහත්තයා? මොකද මෙතන සද්දේ? අයියේ මේ මහත්තයාගේ වාහනේ එරිලා නතර වෙන්න තැනක් අහනවා. මහත්තයා මේ වැස්සත් එක්ක නම් මේක දැම්ම ගොඩට ගන්න බැරි වෙයි. දැනට ඉන්න තැනක් නැත්තම් අපේ ගෙදර යමු. හැබැයි ගමේ විදිහට ඉන්න වෙයි. මටත් ඉතින් වෙන විකල්පයක් නෑනේ. හැබැයි මගේ බඩුවලට මුකුත් වෙන්න බෑ. අනේ නෑ මහත්තයා අපි හොරු නෙමෙයි. අයියේ මහත්තයා ගෙදර එක්කන් යමු. මේ වැස්සේ පාරේ ඉන්නත් බැහැනේ. අභිෂේක් තාමත් අරහෙන් හිටියට සඳුගේ කියුට් අහිංසක බැල්ම නම් ඔහුට මගහැරුණේ නැහැ. ඔහු තම බර බෑග් ටික අතට ගත්තා. යමු. හැබැයි මට උදේට කොළඹට කෝල් එකක් ගන්න සිග්නල් තියෙන තැනකට යන්න ඕනේ. ඒකට නම් මහත්තයාට ගහකට තමයි නගින්න වෙන්නේ. සඳු කිව්වේ පුංචි හිනාවක් දාලා. පවන්ගේ ටැක්ටරය ළඟට අභිෂේක් ආවේ හති දමමින්. මොන කරුමයක්ද මන්දා. ඔහු Tamanටම මුමුණමින් අර බර කැමරා බෑග් එකයි ට්‍රයිපොඩ් එකයි බොහොම අමාරුවෙන් ටැක්ටරේ පිටුපස පෙට්ටියට පටව ගත්තා. ඔහු ටැක්ටරයට ගොඩ වුණේ හරිම අප්පිරියාවෙන්. මීට කලින් කවදාවත් ඔහු ටැක්ටරයක නම් ගිහින් නැහැ. පැය භාගයක විතර ගැස්සි මඩ විසියන ගමනකට පස්සේ ටැක්ටරේ සඳු ළඟ ගෙදර මිතුලට ආවා. අභිෂේක් බිමට බැස්සේ කොන්ද අතගාමින්. අම්මේ තාත්තේ මේ මහත්තයාගේ වාහනේ මඩේ එරිලා. අද රෑට මෙහෙ තමයි ඉන්න වෙන්නේ. ගෙදර ස්තෝප්පුවට සඳුගේ අම්මයි තාත්තයි ආවා. තාත්තා අභිෂේක්ගේ කරේ තිබුණු ලොකු කැමරා බෑග් එකයි අතේ තිබුණු ට්‍රයිපොඩ් එකයි දැකලා පොඩි හිනාවක් දැම්මා. එන්න මහත්තයා එන්න. පින්තූර ගන්න ආපු මහත්තයෙක් වගේ. මීට කලිනුත් ඔය වගේ මහත්තුරු ඇවිත් තියෙනවා මේ ගමට. පවන් මහත්තයාගේ බෑග් ටික කාමරෙන් තියපන්. මට ඉක්මනට නාගන්න ඕනි. මුළු ඇඟේම මඩ. අභිෂේක් කිව්වේ වටපිට බලමින්. අම්මේ මං ආයෙත් යන්න ඕනි. තාමත් කුඹුරේ වැඩේ ඉවර නැහැ. එහෙම කියපු පවන් එතනින් පිටත් වුණා. මහත්තයා පවන් නැහැ කියලා හිතන්න එපා. සඳුවේ ඉන්නවනේ. ඒකි මහත්තයාට උදව් කරයි. අභිෂේක් බෑග් එකෙන් ටවල් එක අරන් සඳු පස්සෙන් ගියේ නාන තැන බලන්න. ගේ පිටිපස්සේ තිබුණු පරණ ලිද දැකලා අභිෂේක් නතර වුණා. ඕයි මොකද්ද මේ? ෂවර් එකක් නැද්ද? මම මේ ලිදෙන් නාන්නේ කොහමද? මෙහි ෂවර් නෑ මහත්තයා. ඕන්න ලිදේ වතුර ඇදලා නාන්න. මම යනවා කුස්සියට. ඔහොම ඉන්න ඕයි පොඩ්ඩක්. මම කවදාවත් මේ වගේ වතුර ඇදලා නෑ. මට මේක කරන්න බෑ සඳු. මට වතුර ටිකක් ඇදලා දෙනවා. සඳු අකමැත්තෙන් වුණත් ආපහු හැරුණා. නාගන්නවත් දන්නේ නැති මහත්තුරු ඇය මුමුණමින් කඹය අතට ගත්තා. ඇය බාල්දිය ලිදට දාලා පළමු වතුර බාල්දිය ගොඩට ගත්තිම අභිෂේක් කිසිම ගාණක් නැතුව එයාගේ ටීෂර්ට් එක ගලවලා ගලක් උඩින් තිබ්බා. සඳු ගැස්සුණා. එයා එකපාරටම අත් දෙකින් මුහුණ වහගත්තා. මොනවද මහත්තයා මේ කරන්නේ? මම වතුර ඇදලා දෙනකන් ඉන්න බැරිද ඔයාට? ඔහොම ඇඳුම් ගලවන්න ලැජ්ජාවක් නැතුව? ඇයි සඳු? මම ටීෂර්ට් එකනේ ගැලෙව්වේ. නාන්නාම ඇඳුම් ඇඳන්ද නාන්න කියන්නේ? තමුසෙලා නම් හරි අමුතුයි. ගමේ කොල්ලෝ හැම හිටියට මහත්තයා එහෙම ඉන්න එක අපිට පුරුදු නෑ. සඳු ලැජ්ජාවෙන් ගෙට දුවන්න හැදුවා. ඒත් එක්කම අභිෂේක් ලිදෙන් වතුර බාල්දියක් අදින්න ගිහින් එක පාටම දඩස් කාලා කඹේ අතෑරියා. කඹේ අතේ ඇතුළුන හින්දා එයාගේ සිනිඳු අල්ල කැපිලා ලේ එන්න ගත්තා. සඳු දුවන්න ගිය ගමන නතර කරලා ආපහු හැරිලා බැලුවා. අභිෂේක් තුවාලුණු අත අල්ලගෙන මූණ ඇඹුල් කරගෙන ඉන්නව දැක්කම සඳුට හිනා ගියා වගේම පොඩි දුකකුත් හිතුණා. අපෝ මහත්තයා ජීවිතේට එකපාරක්වත් ලිඳකින් නාලා නැද්ද? කෝ එහාට වෙන්න. සඳු ආපහු ඇවිත් බාල්දිය ලිදට දාලා වතුර ඇද්දා. අභිෂේක් දොස් කියන්නේ නැතුව නිහඬවම සඳු වතුර අදින දිහා බලාගෙන හිටියා. එයාට තේරුණා මේ කෙල්ල කොච්චර ශක්තිමත්ද කියලා. සොරි සඳු මම ටිකක් සද්ද දැම්මා නේද? මට මේ මඩ පාරවල් වලට හුරු නැති නිසායි මට කේන්ති ගියේ. සඳු ඒක අහලා අභිෂේක්ගේ මුහුණ දිහා කෙලින්ම බැලුවා. ඒ රළු මූණ ඇතුලේ අහිංසක මිනිහෙක් ඉන්නවා කියලා සඳුට මුල්ම වතාවට හිතුනේ ඒ වෙලාවේ. කමක් නෑ මහත්තයා
මං වතුර ටික ඇදලා තියන්නම් මහත්තයා නාගන්න. හැබැයි අර පින්තූර ගන්නා කිව්වා නේද? මාත් කැමතියි ඒවා බලන්න. සඳු වතුර බාල්දි කිහිපයක් පුරවලා තියලා හීන් හිනාවක් දාලා ගේ ඇතුළට දිව්වා. ටික වෙලාවකින් අභිෂේක් නාගෙන ගෙටෙද්දී සාලේ මේස උඩ බතුයි පොලොස් මාළුවකුයි වැව් මාළු බැදුමකුයි තියලා තිබුණා. අම්මා කුස්සියේ ඉඳන් කෑ ගැහුවා. මහත්තයා එන්න කෑම කන්න. සඳු මහත්තයාට බත් බෙදපන්. සඳු බිම බලාගෙන බත් පිඟාන බෙදලා අභිෂේක් ඉදිරියෙන් තිබ්බා. අභිෂේක් පළමු බත්කට කද්දිම එයාට රවීන මතක් වුණා. රවීන් මීට වඩා ලස්සන තැනක් හොයාගත්තත් මේ වගේ රහ කෑමක් නම් ඌට කන්න ලැබෙන්නේ නෑ. අභිෂේක් බත් පිඟාන පැත්තකින් තියලා ලොකු හුස්මක් ගත්තා. අම්මේ ඇත්තටම කෑම ටික නම් මාරම රහයි. කොළපති මම මෙච්චර බත් කන්නේ නැහැ. ඔහු සාලේ ඉඳලා කුස්සියට ඇහෙන්න කෑ ගැහුවා. ඒ ගැහුවම අම්මටත් ගොඩක් සතුටුයි. සඳු ලෑස්ති වෙලා සාලේට ආවා. එයාගේ අතේ ලොකු ටෝච් එකකුයි කෑම පාර්සලයකුයි තිබුණා. මොකද මේ සඳු මේ රෑ කොහෙද යන්නේ? අයියා අද පැලේ නතර වුණා මහත්තයා. වල්ලූරනවා මේ දවස්වල ගොයම් කන්න. මේ කෑම ටික දීලා එන්න ඕනේ. අභිෂේක්ට හොඳ අදහසක් ආවා. කුඹුර, මීදුම, රෑ හඳ එළිය. ඔහුට ඒ මොහොතේම රවීන්ගේ පින්තූරය පරාජය කරන ආකාරයේ දර්ශනයක් මැවිලා පෙනුණා. මාත් එනවා සඳු. මට නියම ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් වෙයි. ප්ලීස් සඳු මට මේ අවස්ථාව නම් අගරින්න බෑ. ඔහු වහාම තම කැමරා බෑග් එක කරට දාගත්තා. අනේ මේ මහත්තයාට බෑ මේ මඩ පාරෙන්න. අනික පාරවල් ඉස්සනවා. මම ඉක්මනට ගිහින් එන්න. සඳු අකමැත්තෙන් කිව්වත් අභිෂේක් ඒක ඇහුන්නේ නැති ගානට සපත්තු දෙක දාගත්තා. සඳුගේ තාත්තා වුණත් ඒකට මුකුත් කිව්වේ නෑ. මොකද කුඹුර තියෙන්නේ මීටර් 100ක් වගේ දුරකින් හින්දා. දෙන්න මිදුලට බැහැලා පටු මඩ පාර දිගේ ඇවිදගෙන ගියා. වැස්ස නතර වෙලා තිබුණත් පාර හරියට ලිස්සනවා. සඳු ටෝච් එකේ එළිය පාරට එල්ල කරමින් ඉදිරියෙන් ඇවිද ගියා. අභිෂේක් පණ්ඩිතයා වගේ ආවට එයාට මේ පාරේ එන එක නම් ලේසි වුණේ නෑ. එක පාටම ඔහුගේ සපත්තු දෙක මඩේ ලිස්සලා ගිහින් ඔහු නැවතුනේ සඳුගේ ඇඟ උඩ. සොරි සඳු මං හිතලා කළේ නෑ. ඔහුට ටිකක් ලැජ්ජ හිතුණා. ඒ මොහොතේ සඳුගේ ඇඟෙන් විහිදුනේ සුවඳ අභිෂේක්ගේ බඩේ සමනල්ල ඇති කරන්න සමත් වුණා. මම කිව්වා නේද මහත්තයාට මේ පාරවල් වල එන්න බෑ කියලා. මගේ අතින් අල්ලගන්න මහත්තයා. නැත්තම් කැමරාවත් එක්ක මඩේ වැටේ. සඳු තමන්ගේ අත ඔහුට දිගු කළා. අභිෂේක් ලැජ්ජාවෙන් නෑගේ අත තදින් අල්ලගත්තා. දෙන්න කුඹුර මැදට එද්දි මීදුම අස්සෙන් හඳ එළිය වැටලා මුළු කුඹුර යායම දිලිසෙනවා. අභිෂේක්ට තමන්ගේ කැමරාව මතක් වුණේ ඒ වෙලාවේ. ඔහු කැමරාව අතට ගත්තත් එකපාරටම නතර වුණා. සඳු පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. ඇයි මහත්තයා ආයෙත් ලිස්සන්න වගේද? ඇය hina වෙලා ඇහුවා. නෑ සඳු මේ මීදුමයි හඳ එළියයි එක්ක ඔයා ඉන්න විදිය හරිම ලස්සනයි. මම කොළඹදී ඕනේ තරම් මොඩල්ලා දැකලා තියෙනවා. ඒත් මේ වගේ සජීවී ලස්සනක් මම කවදාවත් දැකලා නැහැ. සඳුට ලැජ්ජ හිතුණා. අනේ මහත්තයා මගේ මොන ලස්සනක්ද? මම නිකන් ගමේ කෙල්ලෙක් නේ. නෑ සඳු ඔයා තමයි මම දැකපු ලස්සනම කෙල්ල. මගේ ප්‍රොජෙක්ට් එකට මම හොයපු සැබෑම සුන්දරත්වයේ තියෙන ඔයා ගාව කියලා මට හිතෙනවා. ඔයා මගේ ප්‍රොජෙක්ට් එකේ මොඩල් වෙනවද? සඳු අහිංසක විදිහට අභිෂේක් දිහා බලලා ඔළුව වැනුවා. හා මහත්තයා හැබැයි ඉතින් ලස්සනට මගේ ෆොටෝ ටික ගන්න ඕනි. හාද? හඳ එළිය ආලෝකයේ සඳුගේ සෙවණැල්ල මීදුම් මත මැවී පෙනෙන ආකාරය මාරම ලස්සනයි. එක එක ඇන්ගල් වලට අභිෂේක් සඳුගේ ෆොටෝස් ගත්තා. අභිෂේක්ගේ මූණේ තිබුණේ මාරම හිනාවක්. මොකද එයාට දැන් රවීන්ව පරද්දලා අවෝඩ් එක ගන්න පුළුවන් කියලා හොඳටම විශ්වාසයි. සඳු පැලගාවට ගිහින් අයියට කතා කරා. අයියේ කෑම ගෙනාවා. ඒ වෙලාවෙම ඈතින් සිරියාවතී අක්කා තවත් ගැහැණියක් එක්ක කතා කරමින් මේ පැත්තට එනවා. අර බලන්නකෝ අර කොළඹ මහත්තයා මේ රෑ සඳු එක කුඹුරනට නැටුම
මම කිව්වේ ඕකි හරි හිතුවක්කාරි කියලා. අභිෂේක්ට මේ කතාව ඇහුණා. සඳු ඒ වෙලාවේ පැල ඇතුලේ අයියා එක්ක කතා කරමින් හිටපු නිසා එයාට ඒ මොනවත් ඇහුනේ නැහැ. අභිෂේක්ට ඒ වචන ඇහුනම හිතට ලොකු බරක් දැනුණා. එයා නිසා සඳුගේ නමට කැලලක් වෙනව නේද කියන එක එයාට තේරුණා. ටික වෙලාවකින් සඳු පැලෙන් එළියට ආවා. යමු මහත්තයා, දැන් වැඩ ඉවරද? සඳු අහිංසක විදියට ඇහුවා. එයා දන්නේ නැහැ එයා ගැන ගමේ කතාවක් හැදෙන්නයි යන්නේ කියලා. අභිෂේක් සඳු දිහා බැලුවේ ලොකු අනුකම්පාවකින් වගේම වරදකාරී හැඟීමකින්. සඳු, ඔයා දන්නේ නෑ මේ පින්තූර කොච්චර වටිනවද කියලා. ඒත් මට හිතෙනවා අභිෂේක්ට කතාව ඉවර කරන්න ලැබුණේ නෑ. සඳුවේ ලස්සන පින්තූර දිහා බලාගෙන හරිම සතුටින් හෙනා වුණා. ඒ සතුට දැක්කම අභිෂේක්ට තවත් අප්සෙට් ගියා. පහුවදා උදේම අභිෂේක් අවදි වුණේ හෙනම ආසාවෙන්. ඔහු සාලයට එනකොට දැක්කේ ඔහු බලාපොරොත්තු නොවූ දර්ශනයක්. සිරියාවතී අක්කා පාරේ ඉඳන් අම්මටයි තාත්තටයි මොනවදෝ හයියෙන් කියනවා. මම කියන්නේ බොරු නෙමෙයි අක්කේ. මම මගේ දෑහිම්ම දැක්කා. රෑ මීදුම අස්සේ අර මහත්තයයි සඳුයි මොනවදෝ කරනවා. අතින් අල්ලගෙන හරිම ලෙන්ගතුකමින් හිටියේ. මේවා අපේ ගමේ නමට හොඳ දේවල් නෙමෙයි. පිස්සුද සිරියාවති? අපිමනේ මහත්තයාට මෙහෙ නතර වෙන්න කිව්වේ. අනික ලොකු පුතත් එතන හිටියා. අපේ දරුවෝ ගැන අපි දන්නවා. ඔය කතාව නවත්ත ගන්න. සඳු කුස්සියේ ඉඳලා එළියට ආවේ කලකිරිලා. අම්මා තමන්ව විශ්වාස කිරීම ගැන ඇයට සතුටක් දැනුණත් ගම පුරා පැතිරෙන මේ කටකතාව ඇයට කරදරයක් වුණා. අභිෂේක් සාලයට එනවත් එක්කම පවන්න එයා ගාවට ගියා. මහත්තයා, මම දන්නවා ඊයේ රෑ මුකුත් උනේ නෑ කියලා. හැබැයි මේ ගමේ මිනිස්සුන්ගේ කටවල් නවත්තන්න බෑ. මහත්තයා පින්තූර ගන්නවා නම් ඉක්මනට ඒ වැඩේ ඉවර කරලා යන්න බලන්න. සඳුට මේවා පස්සේ කාලෙක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මට තේරෙනවා පවන්. ඒත් මට තා පින්තූර ටික ගන්න ඕනේ. වැව ළඟ දර්ශනයක් ගත්තොත් මගේ වැඩේ ඉවරයි. ප්ලීස් අන්තිම වතාවට මට මේ උදව්ව කරලා දෙන්න. සඳු අභිෂේක් දිහා බැලුවා. මොනවා වුණත් සඳුගේ හිතේ පුංචි කැමැත්තක් අභිෂේක් ගැන ඇති වෙලයි තිබුණේ. මහත්තයාට තව පින්තූර ඕනේ නම් මං එන්න. හැබැයි මෙදා පාර තනියම නෙමෙයි. අයියත් අපේ පස්සෙන් එන්න ඕනේ. එතකොට කාටවත් කතා හදන්න බෑනේ. අභිෂේක් සතුටින් එකක වුණා. මට ඒ කවුලක් නෑ. පවන්න එනවනම් මට තවත් ලේසි. මට ඕනේ අන්තිම පින්තූරේ පර්ෆෙක්ට් එකක් කරගන්න. ඔවුන් තුන්දෙනාම වැවගාවට ආවා. එයාලා නතර වුණේ වැවගාව තිබුණු ලොකු නුග ගහක් යට. හිරු එළිය කොළ අතරින් ඇවිත් සඳුගේ මූණට වැටුනම මාරම ලස්සනයි. සඳු, මේ තමයි පන්නල සැබෑම ලස්සන. ඔයාගේ මේ දෑසල තියෙන සරල බව තමයි මට ඕනේ. මම මේ පින්තූරය අරන් රවීන්ට පෙන්නනවා ඇත්තටම ගමේ ලස්සන කියන්නේ මොකක්ද කියලා. සඳු හෙමින් hina වුණා. මහත්තයා තාමත් රවීන් එක්ක තරඟ කරනවා නේද? ජීවිතේ කියන්නෙම තරගයක් සඳු. ගමේ ඉන්න ඔයාලට එක ලොකුවට නොතේරුණාට නගරේ ඉන්න මිනිස්සුන්ගේ හැම දවසක්ම ගෙවෙන්නේ අනිත් මිනිස්සුත් එක්ක තරඟ කරන ගමන්. අභිෂේක් එයාගේ කැමරාව ක්‍රියාත්මක කළා. ඒ මොහොතේ ඔහුට දැනුනේ තමන් ගන්න පින්තූරයක් විතරක්ම නෙවෙයි කියලා. ඔහු සඳුගේ අහිංසක සුන්දරත්වයට ආදරය කරන්න පටන් අරන් කියලා එයාට තේරුණේ ඒ වෙලාවේ. වැව් යුරේ තියෙන අර පරණ නුග ගහ යට අභිෂේක් එයාගේ ට්‍රයිපොඩ් එක හයි කළේ හරිම උනන්දුවෙන්. හිරු එළිය වැව් මත වැදිලා පරාවර්තනය වෙද්දී සඳුගේ මූණට මාරම එළියක් වැටෙනවා අභිෂේක් කැමරා කාචයෙන් දැක්කා. සඳුගේ අයියා ටිකක් ඈතින් වාඩි වෙලා වැව දිහා බලාගෙන බර කල්පනාවක. සඳු, ඔය විදියටම ඉන්න. පොඩක් අර නුග අල්ලගත්තා නම් හොඳයි වගේ. ඔය ඇස් දෙක වැව පැත්තට හරවන්න. අභිෂේක් එක ටිකට ඇගේ ෆොටෝස් ගත්තා. කැමරා ලෙන්ස් එක ඇතුලෙන් පේන සඳුගේ අහිංසක පෙනුම දැක්කම අභිෂේක්ට තමන්වම අමතක වුණා. කොළඹදී එයා දැකපු කිසිම මොඩල් කෙනෙක්ගෙන් මේ වගේ සජීවී ගතියක් එයා දැකලා තිබුණේ නැහැ. එයාටත් නොදැනුවත්වම
එයාගේ කටින් වචන ටිකක් පිට වුණා. සඳු, ඔයා දන්නේ නැහැ ඔයා කොච්චර ලස්සනද කියලා. මට හිතෙනවා ඔයාව මගේම කරගන්න තිබුණා නම් කියලා. මං ඔයාට ඇත්තටම ආදරෙයි සඳු. අභිෂේක් ඒ වචන ටික කිව්වේ හරිම හිමින්. කැමරා ලෙන්ස් එකෙන් ඇහැ ඉවතට ගන්නෙත් නැතුව. සඳුට ඒක පැහැදිලිව ඇහුනේ නැහැ. එයා පුදුමයෙන් වගේ අභිෂේක් දිහා බැලුවා. මොකද්ද මහත්තයා කිව්වේ? මට ඇහුනේ නැහැනේ. සඳු ලැජ්ජාවෙන් වගේ ඇහුවා. අභිෂේක් එකපාරටම ගැස්සුණා. එයා ඈත ඉන්න අයියා දිහා බලලා ඉක්මනට කතාව වෙනස් කළා. නෑ සඳු, මම කිව්වේ තා චුට්ටක් වැව පැත්තට හැරෙන්න කියලා. ඔව්, අන්න ඒ පෝස් එක තමයි හොඳම. සඳු ඒකට හීනියට hina වෙලා ආපහු වැව පැත්ත බැලුවා. ඒ වෙලාවෙම අහස එකපාරටම අඳුරු වෙලා හීන් වැහි පොදක් වැටෙන්න ගත්තා. වැස්ස ටික ටික වැඩි වෙද්දී තුන්දෙනාම නුග ගහේ ලොකු අතු යටට වෙලා වැස්ස පායනකම් බලාගෙන හිටියා. අභිෂේක් හිටියේ සඳුට ඉතාම ආසන්නයෙන්. වැස්ස සීතලත් එක්ක සඳුගේ කොණ්ඩෙන් එන සුවඳ අභිෂේක්ව තව තවත් මත් කළා. එයා දැක්කා වැහි බින්දු ටිකක් සඳුගේ කම්මල් දිගේ පහළට වැටෙන ලස්සන. සඳු, මට තව එක පින්තූරයක් ඕනේ. මේ වැස්ස තෙමි තෙමි ඉන්න පින්තූරයක්. ඒක තමයි මගේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකේ අවසාන දර්ශනය. අභිෂේක් සඳුගේ ඇස් දිහා බලාගෙන කිව්වා. සඳුත් ඒ ඉල්ලීමට කැමති වුණා. ඇය හෙමින් වැස්සට නිරාවරණය වෙමින් නුග ගහෙන් මදක් ඈතට ගියා. එයා තමන්ගේ දෑත් දෙපසට විහිදුවලා වැස්සේ තෙමමින් සතුටින් hina වුණා. ටික වෙලාවක් යද්දී වැස්ස නතර වුණා. වැස්ස නතර වෙනවත් එක්කම අහසේ ලස්සන දේදුන්නක් පායද්දී එහි වර්ණ වැව්දිය මතත් සඳුගේ තෙත් වූ මුහුණ මතත් පතිත වුණා. ඒක හරියට මැජික් එකක් වගේ. අභිෂේක් දිගටම පින්තූර ගත්තා. එයාට තේරුණා මේක තමයි තමන්ගේ ජීවිතේ ගත්ත හොඳම පින්තූරය කියලා. විනාඩි කිහිපයකට පස්සේ වැස්ස සම්පූර්ණයෙන්ම පෑයුවා. අභිෂේක් කැමරාව පැත්තකින් තියලා සඳු ගාවට ගියා. සඳු, මම හෙට යනවා. ඒත් මේ දේදුන්න වගේම ඔයාවත් මගේ මතකයේ හැමදාම තියෙයි. අභිෂේක් කිව්වා. සඳු තෙත්තුණු කොණ්ඩය හදමින් අභිෂේක් දිහා බලලා ලස්සනට hina වුණා. මහත්තයා යන්න. ගිහින් ලොකු සම්මානයක් දිනන්න. හැබැයි අපිව අමතක කරන්න එපා. සඳු කිව්වේ hina වෙවි වුණත් එයාගේ හිතේ තිබුණේ පුංචි දුකක්. අභිෂේක් පන්නිලෙන් පිටත් වෙන්න ලෑස්ති වුණේ ප්‍රශ්න කොටක් හිතේ තියාගෙන. එයා යන්න කලින් සඳුගේ අතට සල්ලි දාපු ලියුම් කවරයක් දුන්නා. අනේ මහත්තයා, මට සල්ලි එපා. සඳුගේ අම්මත් ඇවිල්ලා කිව්වේ සඳු කැමැත්තෙන් කරපු දෙයක් නේ මහත්තයා. අපිට සල්ලි ඕනි නැහැ කියලයි. එහෙම කියලා බෑනේ සඳුගේ අම්මේ. මම මේ ෆොටෝස් ගත්තේ මගේ ලොකු ප්‍රොජෙක්ට් එකකට. ඉතින් සඳුගේ මහන්සියට මං ගෙවන්නම ඕනේ. අභිෂේක් කාර් එකට නැගලා කාර් එක ස්ටාර්ට් කරද්දී සඳු ස්තෝප්පුවේ කණුවකට හේතු වෙලා බලාගෙන හිටියා. අභිෂේක් වීදුරුව පාත් කළා ආයෙත් එකපාරක් එයා දිහා බැලුවා. සඳුගේ අම්මයි තාත්තයි එළියේ හිටපු හින්දා අභිෂේක් සඳුට මුකුත් කියන්න ගියේ නැහැ. සඳු hina වෙලා එයාට අත වැනුවා. අභිෂේක් පන්නිල පාර දිගේ නගරේ බලා යද්දී එයාගේ හිතේ තිබුණේ රවින්න පරත්තන එක නෙවෙයි. ආයෙත් කවදා හරි මේ ගමට එන එක ගැන විතරයි. කොළඹ නගරයේ මහා මන්දිරයක පැවැත්වුණු සම්මානවලදී හැමෝගෙම අවධානය තිබුණේ අභිෂේක් ගත්තු ඒ අතිවිශිෂ්ට පින්තූරයට. දේදුන්නක් යට වැස්සේ තෙමෙන සඳුගේ රූපේ මුළු ශාලාවම නිහඬ කරලා තිබුණා. වසරේ විශිෂ්ටතම ඡායාරූප ශිල්පියා අභිෂේක් ෆර්නෑන්ඩෝ. සම්මානය අතට ගත්තත් අභිෂේක්ට දැනුනේ තනිකමක්. එයා වේදිකාව ඉදන් දැක්කා රවීන් ඊරිසියාවෙන් බලාගෙන ඉන්නවා. මම මේ දිනුවේ තරගයක් නෙමෙයි, අභිෂේක් මයික් එකෙන් කිව්වා. මම දිනුවේ මගේ පටු අදහස්. මේ පින්තූරේ ඉන්න කෙල්ල මට ඉගැන්නුවා ලස්සන කියන්නේ කැමරාවට අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි, හදවතින්ම විඳින්න ඕන දෙයක් කියලා. සම්මානවල ඉවර වුණ ගමන් අභිෂේක් ගෙදර දුවගෙන ආවේ හති දාගෙන. එයා ලැප්ටොප් එක ඇරලා අර වැස්සේ ගත්ත සඳුගේ පින්තූරේ අම්මටයි තාත්තටයි පෙන්නුවා.
අම්මේ මේ බලන්න. මේක පින්තූරයක් විතරක් නෙමෙයි. මේ කෙල්ල නිසා තමයි මට අද අවෝඩ් එක දිනන්න පුළුවන් වුණේ. මට එයාව ආයෙත් බලන්න යන්න ඕනේ. මම එයාට පොරොන්දු වුණා ආයෙ එනවා කියලා. අභිෂේක් කිව්වේ හරිම ආසාවෙන්. අම්මයි තාත්තයි පින්තූරේ දිහා බලාගෙන hina වුණා. යමු පුතේ අපිත් එන්නම් ඒ දරුවව බලන්න. පැය 12ක ගමනක්. අභිෂේක් අතරමඟ කොහේවත් නතර කළේ නැහැ. එයාට ඕන උනේ පුළුවන් තරම් ඉක්මනට පන්විලට යන්න. පන්විලට ඇතුළු වෙන පාරට වාහනේ දාපු ගමන් අභිෂේක් වේගය ටිකක් වැඩි කළා. එයා වටපිට බැලුවේ සඳු කොහේ හරි ඉන්නවද කියලා. පුතේ පොඩ්ඩක් හෙමින් තාත්තට කියලා කටගන්න හම්බුනේ නෑ. ඩක් ගාලා වාහනේ ගැස්සිලා එකපාරටම නතර වුණා. වාහනේ ආයෙත් අර පරණ මඩවලේම එරිලා. අභිෂේක්ට තමන් ගැනම hina ගියා. එයා වාහනෙන් බැහැලා වටපිට බලද්දි ඈතින් සඳු මල්වට්ටියක් අතින් අරන් වැව පැත්තට යනවා. අභිෂේක්ව දැකපු ගමන් සඳු එතනම නතර වුණා. එයාගේ මූණේ පුදුමයයි සතුටයි දෙකම තිබුණා. සඳු hina වෙවි අභිෂේක් ළඟට ආවේ පුදුමයෙන් වගේ. මහත්තයා ආයෙත් ආවද? මං හිතේ සම්මානයත් හම්බුණාට පස්සේ මහත්තයාට අපි අමතක වෙයි කියලා. අභිෂේක් තමන් අතේ තිබුණු ලස්සන මල් පොකුර සඳුට දික් කළා. එයා සඳුගේ ඇස් දිහා බලාගෙන මෙහෙම කිව්වා. පන්නිලින් මම අරන් ගිය පින්තූරෙට සම්මානයක් හම්බුණාට ඒ පින්තූරේ සැබෑම ලස්සන තියෙන ඔයා ගාව කියලා මට තේරුණා. මම ආවේ ලස්සන මගේ ජීවිතේ නවත්ත ගන්න. මට ඔයා එක්ක මේ පන්නිල වැව ළඟ හැමදාම ඉන්න පුළුවන්ද සඳු? සඳු ඒක අහලා මොහොතක් නිහඬ වුණා. එයාගේ ඇස්වල සතුටු කඳුළු දිලිසෙන්න ගත්තා. සඳු ලැජ්ජාවෙන් මල් පොකුර අතට අරන් බිම් බලාගත්තා. මම දන්නවා මහත්තයා ආයෙත් එනවා කියලා. මොකද මේ ගමේ ලස්සන්ට ආදරය කරපු කවුරුත් ඒක දාලා ගියේ නෑ. පන්නිල වැවෙන් හමන සීතල හුළඟත් එක්ක ඔවුන්ගේ ආදර කතාවේ අලුත් පිටුවක් එතනින් ආරම්භ වුණා. මේ වගේම තවත් ලස්සන කතාවකින් අපි ආයෙත් හමු වෙමු. කතා බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.